කරුණිමාලාසාමේතුමා එක්ක අපි මේ වෙද්දී ඉතාම සංවිධානාත්මක මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා එතුමාගේ බලාපොරොත්තුවක් දෙනවා මේක වාසනය 25000කින් ජයග්‍රහණය කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම එක්සත් ජාතික පක්ෂයට මම ඡන්ද වැඩෙන ආසනය බවට මේක වාසනය පත් කරන්න එතුමාගේ ආසාවක් තියෙන නිසා මේ ආසාව ඉෂ්ට කරගන්න ඕගොල්ලන්ගේ සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද පින්තර ඉදිරි දැක්ම ඉදිරියට ගෙන යන්න සමුදායනාදී හැබැයි මෙඩිලිය කියන එක ආණ්ඩුව පෙරලනවා කියන එක එක්සත් ජාතික පක්ෂ 25 සභාවක් වයිතුවක් පොගස්සුවා 25 සභාවම රනිල් වික්‍රමසිංහ වඩිලා පත්තුනේ නැතුවක් කොකාගස්සුනේ මේසරේ පත් වෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ අන්දටික බුලත් කොලයට ගස්සා ගැනීමේ වගකීම සතු වෙලා තියෙන දඬුවම් පමුණුවන්න ඉඩ තියන්නේ නෑ මිත්‍රවරුනි. අපේ ජීවිත තියෙනකම් තමුන්නාන්සලගේ ජීවිත තියෙනකම් අපි තිලි හිමින් ජනාධිපතිතුමා රකින්නවා කියන්නේ. බලනකොට එහෙම හිතුණත් වැරද්දක් නැහැ කියලායි මට හිතුනේ. ලංකාවේ නෙවෙයි මම හිතන්නේ ලෝකෙම තේන්දු වෙනවා කියලා. ඇත්තෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමා දිනෝදාර සෙබන් සමග මේ ගත්ත මේ අති විශාල කාර්යභාරය ඔබලා දන්නවා. මේ රට දේශපාලන නායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට මීගමු ජනතාව වෙනුවෙන් මගේ අවංක ආදර ස්තුතිය වෙනස්තාවදී විශේෂයෙන් පුද කරනවා. මොකද පසුගිය 2009 මැතිවරණයෙන් පස්සේ මේ පළාත් සභා මැතිවරණය සඳහා මීගමුව තමුන්නාන්සේලාගේ නායකයා නිමල්ලාසා මැතිතුමා එතුමාගේ දේශපාලන ශක්තියක් දෙන්න දේශපාලන අනාගතය සඳහා මම සහයෝගය ලබා දිය යුතුයි කියන තීරණයට ඉන්නකොට තමයි එතුමාගේ ඉල්ලීම පරිදි තමයි මේ පළාත් සභා මැතිවරණ ඉදිරිපත් ජාතික සංවිධායක ආර්ථික කටයුතු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් නායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි වෙනස් කළේ මම ගරු ඇමතුමනි ඒ කාලේ අපේ ඡන්දේ බූත් එකට අපේ අය ගියාම කොලයක් බෙදනවා අපි ඒ කාලේ මතකද කොලේ බෙදලා එද්දී අපි මොනවද දාන්නේ දාරක පොට්ට පුලේතාම් පොට්ට දාර කොට්ටින ඒලා නම්බර කොට්ටිජිය එන්නත් කොට්ටිනේ යානේ කොට්ටිජිය දැන් මට අංගෙට දාලා ඒ කාලේ අලියට කමල තියෙන්නේ ඉතින් ඒ කාලේ වෙනස් කරන්න හරිම අමාරුයි නේ ඒ කාලේ මට ඡන්ද මනාපි දාලා අලියට කමල තියෙන්නේ ඒක වෙනස් කළේ කවුද ඒක වෙනස් කළා අපි අද UMPට දිනන්න පුළුවන්ද නගර සභාව ඉල්ලන්න ගිහිල්ලා ඒලා අnder වන්දනායක මහත්තයා කතරයක් දාපුවාම අපිට විශාල වේදනාවක් ආවා නමුත් එදා අපි අදිස්ථාන කරගත්තා මීගම ආසනයේ නගර සභාවේ අපි ජයග්‍රහණය කරනවා කියලා අපි වැඩි ඡන්ද 1500කට ඒක දා ජයග්‍රහණය කළ දුන්නා. එදා පටන් ගත්ත මීගම ආසනයේ ජයග්‍රහණය ක්‍රමයෙන් අපි උඩට ගෙනල්ලා පෞද්ගලික මැතිවරණේ 10,000 ගණනකින් මීගම ආසනයේ ජයග්‍රහණය කරන්න ඔබ සියලු දෙනා අපට සත්‍ය 80 මීගමේ අයින් කළා. ඒ කාලේ අයින් කරාදී අපි ආමල ආවා වගේ අපි එන පොඩු දාන්නේ කොහොමද කියලා. අර ජනතාව කියන දුන්නා පස්සේ පොඩවල 880 අයින් කළා. අද ලස්සන මීගම පාරයි පාතරන් පුරාම ලැබුණා. ඊට පස්සේ අපි බලන්න ඕනද? හැවෙන්ඩන් කැනල් එක. කැනල් එකට 89ක් තිබ්බා. බංගිර රසක් වුණාට පස්සේ. හැබැයි ඒක ගම්පාරේ නැවතුන්නේ නැහැ. මුළු ලංකාවම වැටුණා. මුළු ලංකාවම තාපර පාරවල් කිව්වොත්
ඉලන්නේ තාපට පාරවල් තමයි ඊගොනේ ඔබතුමා ආවසේ පාරට මොකද ගිය පැතිරෙන්නේ අපි පළාත් පාලනය දිනන්න එක මාසෙකට පාර කියලා ආවදාන ගන්නේ යනවා ආවදාන ගන්නේ යනවා එනවා මේ පාර සමුන්නාසලා මේක වාසනේ ජයග්‍රහණය කරන්න තවුනාසලා ශක්තිය ලයින දෙන්න ඕනේ ඒ වගේම අපි එක පැත්තකින් ආසියාවේ ආශ්‍රය කරලා යන ගමනේදී ඔයගොල්ලෝ දන්නවා අපි විශාල වැඩ කොටසක් අධිකාරී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ ඇති කළා පාරවල් පාලන විතර නෙමෙයි අපේ කර්ණාටක අධිවේගී මාර්ගය ගුවන් තොටුපළ වෙන්න පොලේ පිටකොටුවේ ස්ටේෂන් එකේ ඉස්සරහා හමුදේ ගහන්න දන්නේ නැහැ. දන්නේ නැහැ මොකද මිනිස්සු දැරිය නැහැ ඒකට. එහෙම ගියක් තිබුණේ. හැබැයි අදත් මම නුවරදී රක්ෂණය ගෙවලා යාවේ ගොවියන්ගේ රක්ෂණය ගෙවලා ආවේ. දැන් අඹුටේ ගලවලා ජිනීව යන්න කියලා ඒගොල්ලන්ට අතිගරු ජනාධිපතිතුමා කිව්වොත් යමක් කරන්න කියන නිසා ශක්තිමත් මන්ත්‍රීවරු ශක්තිමත් පාලකවා අදාළ සියලු නීගම් ජනතාව එකතු වෙනවා. සාධනීය අමුණාසසිය උදාහරණයක් ගන්න. ඉතිහාසයේ අපි විවිධ කාලවල කියනවා. ඉතිහාසයේ අපි නොයේ සීල දැක්වෙන කියනවා. අපි හැමදාම එකතන පාලු. අපි හැමදාම දුක්ඛින්දා. අපිට අමාරුකම් කියනවා. අපි ජීවන රටාව වෙනස් කරගෙන අපි වෙනදාට අනස් කරනවා. අපි වෙනදාට අමාරු කරනවා. අපි වෙනදාට විතර කරනවා. අපි වෙනදාට නෝඩ බයිසිකල් වල ක්‍රීන් වල වෑන් වල යනවා. අපි වෙනදාට මොනින් අඳිනවා. අපි බියුටි සැලුන් වලට යනවා. අපි නිලා මාර්ගාන්තර දුරේ හැබැයි පස්සේ කියන කම මතක කරන්න ඕනේ. ඒ නිසා අද නිගමන කියන්නේ ඉතාමත්ම විශිෂ්ට සංවාදයක් වෙච්ච දා ඒ සංවාදයේ 2005 අකරු ජනාධිපතිතුමා මේ රජේ මාරගත්තන් පස්සේ ගමට කරන සංවර්ධනයක් කරන්න විශාල සැලසුම් ඇති කරලා ඒ සංවර්ධනය ආරම්භ කෙරුවා එතුමාලට. දැන් අංග 16 තරම් කරන මගේ ඉන්න මිත්‍ර තමුන්නාන්සේලාගේ නායක නිමල් ලාසා මැතිතුමනි අද සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ අපේ නිමල් ලාසා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට අද හැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක මම ඉතාම සතුටු වෙනවා. අද මේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ මුළු වස්තාහිර පළාත තුළ ඒ විතරක් නෙවෙයි වයඹ පළාත වගේ පළාත්වලත් ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා හැටියට යම් සංවර්ධනයක් විශේෂයෙන්ම යටිතල පහසුකම් පිළිබඳ සංවර්ධනයක් කරන්න මට මෙතරම් පහසු වුණේ වෙන කවුරක් නිසා නෙවෙයි තමුන්නාන්සේලාගේ නිමල් ලාසා ඇමතුමයි කියන එක මම කියන්න ඕන. විශේෂයෙන්ම අධිකාරී ජනාධිපතිතුමා මට අඳගාලා යම් කිසි මානවෝර කාර්යයක් කරනවා නම් මම ඒක බාර ගන්න බැරි නෝනේ. ප්‍රධාන හේතුව ඔබේ නිමල් ලාසා මැතිතුමා නිසා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. මට මතකයි මේ රටේ පැවතිච්ච ලෝකම රාජ්‍ය උත්සවය තමයි මේ ළඟදී පැවතිච්ච පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව. ඒකේ මුල් නායක සමුළුවේ මුල් උත්සවය තිබුණේ නෙළුම්බුමට මහින්ද රාජපක්ෂ රඟහාලයි. මේකේ අත්‍යවශ්‍ය වෙනස් කිරීම
හරියට දින 35 තිබුණේ ඒක අපිට කිව්වා. ඒ කරන්න කිසිම කෙනෙක් බාර ගන්න නැති වෙලාවේ ජනාධිපතිතුමා මට බාර දීපු වෙලාවේ මට ඒ කාර්ය හිතුවලා දැලිය ගන්න හොඳට ගන්න ශක්තිය ලබා දුන්නේ මේ නිමල් ලක්ෂ හැමතුමයි කියන එක මම අවස්ථාවේ සඳහන් කරනවා. වගේම අපේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රමුණාන්සලා ගන්නවා මේ දිස්ත්‍රික්කයේ තුන නොයි කටයුතු කරන්නේ මේ දිස්ත්‍රික්කයේ පීඩා කටයුතු කරන්නේ අපි හැමතිස්සෙම මේ ගම්මායේ පොඩි අත්දැකීම් ගැනීමක් කරා ශාරීරික සුවතා මන්දිරුවක් ගැනුවත් පළවෙනි වතාවට පළාත් සභා නාගරික සභා ප්‍රාදේශ සභා පාරවල් වල කාපට් කරන්න තීරණය කරන්න මොකද ඉතිසෙල්ලා දිනුනේ මහා මාර්ග වලින් කරයි ඒ වගේම සති ගොඩක් නවීකරණය කරලා අලුත් විදියට හදන්න තීරණ කරා මේක අත්දැකවලට අපි මුලින්ම කරේ ගම්පා ඒක අපි ගම්පා කරන්න ආරම්භ කරන්න ඒ අත්දැක ගැනීම බාර දුන්නේ නිමල් ලක්ෂ රජතුමාටයි කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ හැම එකක්ම අපි හිතවලා බැරිය සාර්ථකව කරන්න අපිට හැකි වුණ නිසා තමයි අද මුළු මහත් ශ්‍රී ලංකාව තුළම ආධිකාර ජනාධිපතිතුමා ඒ සඳහා මුදල් වෙන් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ශක්තිය අපිට ලබා දීපු ලංස ඇමතුමාව මේ දැනටපත් කරපු මේ මීගමුවේ ජනතාවට අපි විශේෂ ගෞරවයක් අපි මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අපි කියන අමුතු එක මම මෙහෙම ගම්පාඩ වැඩ කරෙත් නෑ ලංසාවතුමා වගේ 9යි අංකේ තමයි වැඩ කරේ ජනාධිපතිතුමාගේ පාරපස්ස ගෑරදී රන්දා ඒකත් වුණා අනිත් පැත්තේ මේ 16 කියන්නේ අරිව රණී නම්බර් ඒ වෙලාවේ ලංකාවේ වැඩිම මනාපකාරී තමුන්නාදලා මාව පත් කරගත්තා 6 ලක්ෂ නේ 25 ආගලා දැන් එහෙමනම් මෙවර මේ අංක 16යි නිමල් ලංසයි නැත්තුමයි ලංකාවේ ඉහළම මනාපවලින් ජයග්‍රහණය කරන එක අමුලාසලක ඉස්සරම ඥාන කියන්නේ නැහැ මොකද ඒ තරම් ඥාන කලකිරීම මම හිතනවා